Hello guys, welcome to my YouTube channel. ඉතින් ඔයා මගේ YouTube channel එකට ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මේ මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක මේකෙන් තියෙන්නේ අවුරුදු vlog එකක්. ගොඩක් කලින් නම් ආසාවෙන් ඉදී මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න වැඩත් එක්ක අවුරුද්දත් ගොඩක් පහු වෙලා මට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න වෙන්නේ. ඉතින් ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට මුලින්ම මතක් කරනවා සුබ අලුත් අවුරුද්දක් වේවා. වීඩියෝ එක ක්ලික් කරලා ආවට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ජපානයේ නගොයා අවුරුදු උත්සවයේ විස්තර ටික. වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු ඇති. මේ මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. අඩුපාඩු ඇති කමන්න කමෙන්ට්ස් කරන් යන්න. ඉතින් අපි වැස්ස කියලා සැලෙන්නේ නැහැ. ගොඩයක් දාගෙන හරි ෆුල් සපෝට් එක අපේ අවුරුදු උත්සවයට අපි දෙනවා. ඉතින් මුලින්ම කැමරා තමයි ඉතින් ඒක අපි ගියා ආහාර අනුභවය කරන්න. ඉතින් ওই විදිහට අපි කැම් එකත් අරගෙන අපි ගියා පින්න තැනට. ඉතින් අපි ওই කැම් එකේ රසත් බලලා එහෙනම් මන්ට සෙට් වෙනවා. ඉතින් කොහොම හරි වස්සෙන් බාධාගත් මැද තරඟ පටන් ගත්තා. මුලින්ම තිබ්බේ පිරිවිලමයිගේ මැරතන් තරඟය. ඉතින් ඒකටත් ගොඩක් අය සහභාගී වුණා. ඔය එන්නේ පළවෙනි ස්ථානය. ඉතින් ওই විදියට අපි වැස්සෙම ෆුල් සපෝට් එක දුන්නා. ඉතින් අපේ අයට සැලෙන්නේ නැහැ. ඉතින් වැස්ස කියලා දන්නවනේ වැස්සොත් ඉතින් බහැලම වැඩේ දෙනවා. ඉතින් පිරිවිලමයිගේ පාර්ට්ස් දෙකකට දුවන තරඟ තිබුණා. ඉතින් ඊළඟට තිබුණේ කනාමුට්ටි ගැසීම. කනාමුට්ටි ගැසීමකට ගොඩක් අය සහභාගී වුණා. වැස්ස කියලා කවුරුවත් අදිමදි කළේ නැහැ. අවුරුදු උත්සවයට උපරිම සාධාරණයක් කරන්න හැමෝම උපරිම සහයෝගය ලබා දුන්නේ. ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා හැමෝටම. ඉතින් මුලින්ම අයියා ගේමට බැහැලා ඉන්න වෙනවනේ. ඔන්න බලන්නකෝ අයියාගේ වැඩ. මගේ නම් ජපානයේ පළවෙනි අවුරුදු උත්සවයේ වෙනස්ම වයිබ් එකක්. මට මාර වෙනසක්. ඉතින් අපේ අක්කගෙන් අවුරුදු උත්සවය ගැන මොකද හිතෙන්නේ කියලා අහුවාම no comments, not bad but විනෝදයි. ඉතින් ඊට පස්සේ තිබුණේ ඉදිකට්ට කෙනෙකුට දැමීම. ඉදිකට්ට කෙනෙකුට දැමීම නම් ගොඩාක් අය මඩවලේ වැටුණා. ඉතින් මේ විදිහට තරඟෙත් ඉවර වෙන ගමන් ඊට පස්සේ ලස්සන නර්තනයක් ඉදිරිපත් කරන්න ජපානයේ ඉන්න අක්කල 3 දෙනෙක් සහභාගී වුණා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔන්න එහෙනම් ඒකත් බලන්නකෝ. ඒ වගේම මතක් කරනවා ඩාන්ස් එකේ ඔරිජිනල් සෝං එක කොපිරයිට් ප්‍රශ්නයක් නිසා මේ වෙලාවේ අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට නර්තනයේ විතරක් බලලා රස විඳින්න විතරයි වෙන්නේ. ඒකට සමාව ඉල්ලනවා. ඔඩියෝ එක ඇඩ් කරන්න බැරි වෙලා තියෙන නිසා. මේ වීඩියෝ එකේ අතරතුර මතක් කරනවා මේ මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක අඩුපාඩු ගොඩක් ඇති.
ඉතින් ඒවට සමා වෙන්න ඉස්සරහට ඒ අඩුපාඩු හැමදේම හදාගෙන channel එක continue කරගන්න ගොඩක් මහන්සි වෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ක්ලික් කරලා බලන්න අපු ඔයා මේ වගේම ඉස්සරහටත් මගේ වීඩියෝස් බලන්න channel එකත් එක්ක එකතු වෙලා ඉඳීවි කියලා මම හිතනවා. ඉතින් බලමු අපි ඊළඟට මොනවද කරන්න කියලා. ඊළඟට තිබ්බේ පැණි බඹරේ. පැණි බඹරේ ඉතින් දැන් මේ දවස්වල හරි ෆේමස් නේ. ඒ ගැන ඉතින් මම කියන්න ඕනේ මාරම ආතල් ෆන් ක්‍රීඩාවක්. ඉතින් ඒකත් ඔන්න ඔය විදියට උනා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් ආතල් ක්‍රීඩා ඔක්කොම වැස්සේ තවත් ගොඩක් ආතල් වුණා. ඉතින් ඔය විදියට පේනවනේ කෙල්ල කොල්ල කියලා නෑ, වේදයක් නෑ. මාරම සහෝදරයා වගේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් මෙතන ඉන්නවා නම් ඔයා දන්නවා ඇති එදා අපි කොච්චර විනෝද වුණාද කියලා. ඉතින් දන්නවනේ අපේ කොල්ලෝ ටික අතරේ කබ ඇදීමටත් ගැම්මට සහභාගී වුණා. පේනවනේ ලිස්සි උපරිම සාධාරණයක් ක්‍රීඩාවට කරන්නේ කටි උපරිම මහන්සි වෙනවා. ඉතින් මාර සතුටුයි. ඉතින් ඔය හැමදේම අතරේ සිංතියා වර්ධු කුමරාකුමරිය තෝරන්නත් අපි අමතක කරේ නැහැ. ඒ වගේ ලස්සනට කෙරුණා. ලස්සනට එනවුන්ස් කරන අක්ක කෙනෙකුත් ඉඳියා. ඉතින් හරිම සතුටුයි. ඒත් එක්කම වර්ධු කුමරිය තෝරන තරඟයත් ඒ විදියටම පැවැත්වුණා. ඉතින් හරිම සතුටුයි. හරිම අලංකාරව කරගන්න පුළුවන් වුණා. ඒත් එක්ක මතක් කරන්න ඕනේ ජපානයේ අපි කවුරුත් දන්න මම පෞද්ගලිකව හරියට ආදරය කරන පවනි පෙරේරාක්කත් මේ වැඩේට සහභාගී වුණා. එයාගේ උපරිම සහයෝගය එයා මේ අවස්ථාවට ලබා දුන්නා. ඉතින් අවසාන වශයෙන් හැමෝම ගොඩක් සතුටින් අවසානයේ එන්ඩ් එක ගන්න මේ වගේ තමයි සපෝට් එක දුන්නේ. පෞද්ගලිකව මට ලොකු එක්ස්පීරියන්ස් එකක් මේ වගේ දෙයක් මේ වගේ දෙයකට සහභාගී වෙන්න පුළුවන් වුණ එකට. ඉතින් මතක් කරනවා අවසාන වශයෙන් ඔයාලා හැමෝම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මීට වඩා ලස්සන වීඩියෝස් වලින් මම ඉස්සරහට ඔයාලව හම්බ වෙනවා. අනිවාර්යෙන් ලස්සන තැන් කැම වර්ග වගේ මෙහි තියෙන වෙනස් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් යාළුවනේ අදට ගිහින් ඔයාලා හැමෝටම සුබ දවසක්.